ඔයත් මෙන්න මේ විදිහට හිතන කෙනෙක්ද? අපෝ සල්ලි නම් කොච්චර තිබ්බත් මදි. සල්ලි එනවා විතරයි, වෙන දෙයක් හිතා ගන්න බෑ. කොච්චර සල්ලි හම්බ කරත් මේ වියදම් නම් පිරිමහ ගන්න බෑ. සල්ලි හම්බ කරනවට වඩා වැඩි වියදම් කියලාද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට hi කොහොමද ඔයාලට welcome to my YouTube channel. අද වීඩියෝ එකෙන් අරගෙන ඇවිල්ලා තියෙන්නේ මුදල් ආකර්ෂණය කරගන්න ඔයාට කියන්න පුළුවන් affirmation වීඩියෝ එකක්. ඉතින් මම අද වැඩි වෙලාවක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි මේ පොඩි දේවල් ටික ඔයාට මම අනිවාර්යෙන් කියන්න ඕනේ. පළවෙනි දේ තමයි ඔයා මේ affirmation වීඩියෝ එක දවසට දෙපාරක් අහන්න. උදේටයි ඔයා රාට නිදා ගන්න යන කලින්. ඔයාට කැමති නම් ඊට වඩා වැඩි වාර ගාණක් මේ වීඩියෝ එකට අහුම්කම් දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඔයා රාත් නිින්දෙදි overnight මේක අහන්නත්. විශේෂයෙන්ම කියන්න ඕනේ දේ තමයි මේ affirmation වීඩියෝ එක අහුව පමණින් ඔයාට මුදල් ආකර්ෂණය වෙන්නේ නැහැ කෙලින්ම. මේකෙන් කරන්නේ ඔයාගේ මනස තුල මුදල් ගැන මොකක් හරි නෙගටිව් විදිහේ ආකල්ප හැදිලා තියෙනවා නම් අර මම මුලින්ම වීඩියෝ එකේ කිව්වා වගේ අන්න ඒ ආකල්ප පොසිටිව් thoughts වලින් රීප්ලේස් කරන එක. ඒ තුලින් ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතයට මුදල් ගැන පොසිටිව් මයින්ඩ්සෙට් එකක් හදාගන්න. එතකොට ඉබේම ඔයාගේ ජීවිතයට මුදල් ලැබෙන්න තියෙන මාර්ග ඔයාට විවෘත කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ අතේ මුදල් රැඳෙන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ දේවල් වලට උදව්වක් විදිහට තමයි මේ affirmation videos අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා මේකෙන් පුළුවන් ඔයාට මුදල් ගැන හොඳ පොසිටිව් විදිහේ මයින්ඩ්සෙට් එකක් සහ ඔයාට නව අවස්ථා ආකර්ෂණය කරගන්න වගේම මුදල් ගැන ඔයා තුළ තියෙන ආත්ම විශ්වාසය තව දුරටත් වැඩි කරගන්න ඔයාට පුළුවන්. ඉතින් ඔයා එක දිගට මේක දවස් 30ක් අනිවාර්යයෙන්ම අහන්න. එහෙනම් දැන් අපි යමු affirmation වීඩියෝ එකට. ඔබ දැන් සිටින තැනම සුව පහසු ලෙස සිටින්න. ඔබේ ඇස් සෙමින් වසා ගන්න. දැන් ගැඹුරු හුස්මක් ගන්න. සෙමින් හුස්ම පිට කරන්න. ඔබේ මනස සංසුන් කරගන්න. කෙමින් ඔබේ අවධානය මේ මොහොත වෙත ගෙන එන්න. අද ඔබටම ධනය සාර්ථකත්වය සහ බහුලත්වය පිළිබඳ ධනාත්මක වචන ලබා දෙන්නට සූදානම්. මේ වචන සම්සුන්ව අසන්න. ඔබට හුරු පුරුදු වචන ඔබේ මනසට පිළිගන්නට ඉඩ දෙන්න. දැන් අපි ආරම්භ කරමු. මම ධනයට විවෘතයි. මම බහුලත්වයට විවෘතයි. මම සාර්ථකත්වයට විවෘතයි. මම ධනය ලැබීමට සුදුසුයි. මම සාර්ථකත්වය ලැබීමට සුදුසුයි. මම හොඳ අවස්ථාවන්ට විවෘතයි. මගේ ජීවිතයට යහපත් අවස්ථා පැමිණේ. මම බහුලත්වය පිළිගනිමි. මම ධනය පිළිගනිමි. මම
සාර්ථකත්වය පිළිගනිමි. මුදල් සමග මගේ සම්බන්ධතාවය දිනෙන් දින යහපත් වේ. මම මුදල් බුද්ධිමත්ව කළමනාකරණය කරමි. මගේ ආදායම දිනෙන් දින වර්ධනය වේ. මම නව ආදායම් අවස්ථා හඳුනා ගනිමි. මගේ හැකියාවන් වටිනා අවස්ථා නිර්මාණය කරයි. මම මගේ මූල්‍ය ඉලක්ක කරා විශ්වාසයෙන් ගමන් කරමි. මම මගේ අනාගතය සඳහා බුද්ධිමත් මූල්‍ය තීරණ ගනිමි. මම මගේ මුදල් වර්ධනය කිරීමට ඉගෙන ගනිමි. මගේ මූල්‍ය දැනුම දිනෙන් දින වැඩි වේ. මම මගේ ආදායම වර්ධනය කිරීමට නව මාර්ග සොයමි. මම මුදල් පිළිබඳ ධනාත්මක සිතුවිලි තෝරා ගනිමි. මම ධනය සමග සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක් ගොඩනගමි. මම සාර්ථකත්වයට සුදුසුයි. මම මගේ හැකියාවන් විශ්වාස කරමි. මම මගේ වටිනාකම හඳුනා ගනිමි. මම නව අවස්ථා හඳුනා ගැනීමට විවෘතයි. හොඳ අවස්ථා මාව සොයා පැමිණේ. මම හොඳ අවස්ථා නිවැරදිව හඳුනා ගනිමි. මම ලැබෙන අවස්ථා බුද්ධිමත්ව භාවිතා කරමි. මගේ උත්සාහයන් මට වටිනා අත්දැකීම් ලබා දෙයි. මම සෑම දිනකම වර්ධනය වෙමි. මම සෑම දිනකම ඉගෙන ගනිමි. මම සෑම දිනකම වඩාත් විශ්වාසයෙන් ඉදිරියට යමි. මගේ අනාගතය සඳහා මම ධනාත්මකව පියවර ගනිමි. දැන් මෙම වචන ඔබේ මනසට සිමින් තැන්පත් කරන්න. මම ධනයට විවෘතයි. මම ධනයට විවෘතයි. මම ධනයට විවෘතයි. මම බහුලත්වයට විවෘතයි. මම බහුලත්වයට විවෘතයි. මම බහුලත්වයට විවෘතයි.
මම ධනය ලැබීමට සුදුසුයි. මම ධනය ලැබීමට සුදුසුයි. මම ධනය ලැබීමට සුදුසුයි. මගේ ආදායම දිනෙන් දින වර්ධනය වේ. මගේ ආදායම දිනෙන් දින වර්ධනය වේ. මගේ ආදායම දිනෙන් දින වර්ධනය වේ. මම සාර්ථකත්වයට සුදුසුයි. මම සාර්ථකත්වයට සුදුසුයි. මම සාර්ථකත්වයට සුදුසුයි. දැන් ඔබේ ජීවිතයේ දැනටමත් ඇති යහපත් දේවල් ගැන සිතන්න. මම මගේ ජීවිතයට කෘතඥ වෙමි. මට ලැබෙන සෑම හොඳ අවස්ථාවක්ම සඳහාම මම කෘතඥ වෙමි. මම ඉගෙන ගන්නා සෑම දෙයක් සඳහාම කෘතඥ වෙමි. මගේ වර්ධනය සඳහා මම කෘතඥ වෙමි. මගේ අනාගත අවස්ථා සඳහා මම කෘතඥ වෙමි. මගේ ජීවිතයේ බහුලත්වය හඳුනා ගැනීමට මම ඉගෙන ගනිමි. මම යහපත් දේවල් දැකීමට විවෘතයි. මම යහපත් අවස්ථා පිළිගනිමි. මම මගේ ජීවිතයේ වර්ධනය පිළිගනිමි. මම සංසුන් වෙමි. මම විශ්වාසයෙන් සිටිමි. මම මගේ හැකියාවන් විශ්වාස කරමි. මම මගේ අනාගතය විශ්වාස කරමි. මම මගේ ධනයට විවෘතයි. මම මගේ බහුලත්වයට විවෘතයි. මම මගේ සාර්ථකත්වයට විවෘතයි. මම නව අවස්ථාවන්ට විවෘතයි. මම මගේ ඉලක්ක කරා ගමන් කරමි. මම මගේ සිහින වෙනුවෙන් ක්‍රියා කරමි. මම දිනෙන් දින වර්ධනය වෙමි. මම මූල්‍යමය වශයෙන් ශක්තිමත් වෙමින් සිටිමි. මගේ ජීවිතය බහුලත්වයෙන් පිරී යමින් පවතී. මම මගේ අනාගතය විශ්වාසයෙන් ගොඩනගමි.
මම ධනය පිළිගනිමි. මම බහුලත්වය පිළිගනිමි. මම සාර්ථකත්වය පිළිගනිමි. මම සූදානම්. මම විවෘතයි. මම විශ්වාස කරමි. මම ඉදිරියට යමි. මම බහුලත්වය තෝරා ගනිමි. මම වර්ධනය තෝරා ගනිමි. මම සාර්ථකත්වය තෝරා ගනිමි. මම මගේ හොඳම අනාගතය කරා පියවරෙන් පියවර ගමන් කරමි. දැන් ගැඹුරු හුස්මක් ගන්න. සෙමින් හුස්ම පිට කරන්න. අද ඔබට කළ හැකි එක් කුඩා ධනාත්මක පියවරක් සිතන්න. ඒ පියවර විශ්වාසයෙන් ගන්න. ඔබේ ගමන දිගටම කරගෙන යන්න. ඔබේ වර්ධනය විශ්වාස කරන්න. ඔබේ හැකියාවන් විශ්වාස කරන්න. ඔබේ අනාගතය විශ්වාස කරන්න. ඔබ සූදානම්. ඔබ විවෘතයි. ඔබට හැකියි. මම ධනය පිළිගනිමි. මම බහුලත්වය පිළිගනිමි. මම සාර්ථකත්වය පිළිගනිමි. අද ඔබේ දවසයි. ඔබේ ගමන ආරම්භ වී ඇත. ඔයා එක දිගට දවස් 30ක් මේක අහලා බලන්න. උදේ හවස. අනිවාර්යයෙන්ම මාසයක් යද්දි ඔයාටම තේරෙයි මේකේ ප්‍රතිඵල. ඔයාගේ මනස කොච්චරක් දුරට ඔයාගේ හිතන විදිහ වෙනස් වෙලාද කියලා ඔයාටම තේරෙයි. එහෙනම් තවත් මේ වගේ වටිනා වීඩියෝ එකකින් හමු වෙනකන් අදට ගිහින් එන්නම්. See you. Bye.